ආයුබෝවන් මම හර්ෂ පෙරේරා. මම මේ සූදානම් වන්නේ ඡායාරූපයක කලර් කරගන්න එක් ආකාරයක් Photoshop මුදුකාංගය මාර්ගයෙන් ඔබට ඉදිරිපත් කරන්නට. ඒ සඳහා මම මේ ඡායාරූපය අද තෝරාගෙන තියෙනවා. අපි බලමු ඇයි අපි ඡායාරූපයක කලර් කරගත යුතු වන්නේ කියලා. උදාහරණයක් විදිහට අපිට මේ ඡායාරූපයේ තියෙන ඔබ්ජෙක්ට්ස් ඒ කියන්නේ ගස්, කොළන්, ගෙවල්, ඉද මේවා අපිට දැක ගන්න පුළුවන් වෙන්නේ කොහොමද? සූර්යාලෝකය මේ හැම වස්තුවක් මතට පතිත වෙලා පරාවර්තනය වීම නිසා අපේ ඇහැට වගේම අපේ කැමරාවේ සෙන්සරයට එම ඔබ්ජෙක්ට්ස් පේන්න පටන් ගන්නවා. එතකොට අපි කොහොමද මේ වර්ණ වෙන් කර අපිට දැක ගන්න පුළුවන් වෙන්නේ? ඒකට හේතුව වෙන්නේ සූර්යාලෝකයේ පවතින සියලුම ආලෝකයන් සියලුම වර්ණයන් සම්මිශ්‍රණය. එම ආලෝකයන් මේ වස්තුන් මතට පතිත වෙලා එම වස්තුවට අදාළ වර්ණය හැරෙන්නට අනිත් සියලුම වර්ණ ඒ වස්තුව මගින් ඇබ්සෝබ් කරගන්න. ඊතුරු වර්ණයන් කියන්නේ ඇබ්සෝබ් කරගන්නේ නැති වර්ණයන් පමණක් මේක මේ වස්තුන් එළියට මුදාහරිනවා. මේ මුදාහරින ආලෝක වර්ණයන් අපේ ඇහැට එහෙම නැත්නම් කැමරාවේ සෙන්සරය මත පතිත වීමෙන් අපිට වර්ණ හඳුනා ගන්න පුළුවන් වෙනවා. දැන් එතකොට සූර්යාලෝකයේ හෝ අපි භාවිතා කරන වෙන යම් ආලෝක ප්‍රභවයකින් පතිත වෙන ආලෝකයේ යම් වෙනස් වීම නිසා ඒ කියන්නේ උදාහරණයක් විදිහට හැම වර්ණයකටම කෙල්වින් ටෙම්පරේචර් එකක් තියෙනවා සම්මත කෙල්වින් ටෙම්පරේචර් එකක්. නමුත් යම් හේතුන් නිසා අපි ග්‍රහණය කරගනු ලබන වර්ණයන් වල ඒ කෙල්වින් ටෙම්පරේචර් එකේ සුළු වශයෙන් අඩු සහ වැඩිවීම දක්නට ලැබෙනවා. එතකොට අපිට ඇත්තටම තියෙන වර්ණයට වඩා වෙනස් වීමකට ලක් වූ වර්ණයන් තමයි අපිට දැක ගන්න ලැබෙන්නේ. ඒ තමයි අපිට සමහරක් වෙලාවල වලට කැමරාවේ සෙන්සරයට ග්‍රහණය කරගන්න ලැබෙන්නේ. එතකොට අපි මේ උත්සාහ කරන්න හදන්නේ ඒ කෙල්වින් ටෙම්පරේචර් එකෙන් වෙනස් වෙන වර්ණයන් හැකිතාක් දුරට නිවැරදි කරගන්න. 100%ක්මත් නෙවෙයි හැකිතාක් දුරට. ඒ සඳහා අපි බලමු අපි කොහොමද කරන්න කියලා. අපි ඉස්සෙල්ලාම අපි curves adjustment tool එකට ගිහිල්ලා ඒක open කරාම අපිට පේනවා මේ වම් අත පැත්තේ කළු, අලු සහ සුදු කියන eyedroppers තුනක් තියෙනවා. මේ eyedroppers භාවිතයෙන් අපිට පුළුවන් මේකේ වර්ණයන් නිවැරදි කරගන්න. ඒ කියන්නේ අපි මේ සුදු eyedrop එක අරගෙන අපි කියනවා මේ ඡායාරූපය මෙන්න මෙතන තමයි සුදු තියෙන්නේ. එතකොට මේ ඡායාරූපය තීරණය කරගන්නවා. ඒ අපි පෙන්වපු පොයින්ට් එක තමයි සුදු. ඒකට සාපේක්ෂව ඊතුරු වර්ණයන් හදාගන්න. අපි උදාහරණයක් කළු ගන්නවා. කළු මෙතන කියලා හඳුන්වා දෙනවා. අලු වර්ණය සිලෙක්ට් කරගන්නවා. අපි හිතමු අලු වර්ණය මේ හරිය කියලා. එතකොට මෙන්න මේ ආකාරයට අපිට curves යොදාගෙන සරලව මේකේ color correction එක කරගන්න පුළුවන්. හැබැයි මේ ආකාරයෙන් color correction එක කරගන්නකොට අපිට තියෙන ලොකුම ප්‍රශ්නේ තමයි මේ අපි කළු, අලු සහ සුදු කියන වර්ණයන් තෝරාගත්තේ අපේ ඇහි මිම්මට. නිවැරදිම ආකාරයට නෙමෙයි. ඒ නිසා අපි බලමු කොහොමද නිවැරදිම ආකාරයට මේ ඡායාරූපයේ පවතින කළු සහ කළු, අලු, සුදු කියන points හරියටම හඳුනාගන්නේ කොහොමද කියලා. අපි ඒකට නැවත අපි පටන් ගමු. අපි ඉස්සෙල්ලාම threshold layer එකක් යොදාගෙන දකුණටම මේ slide එක අරගෙන ඇවිල්ලා දකුණේ සිට වමට අරගෙන එනකොට අපිට පේන්න පටන් ගන්නවා කළු layer එකේ සුදු පාට dots. අපිට ප්‍රමුඛව පේන්න පටන් ගන්න dot එක දක්වා අපි තුන් මේක මම තෝරගන්නවා දැනට. අපි ඒක සලකුණු කරගන්නවා. මෙන්න මේ tool එකට ගිහිල්ලා eyedropper tool එකට ගිහිල්ලා keyboard එකේ I අකුර එබීවෙන් මේ tool එකට යන්න පුළුවන්. shift key එක ඔබාගෙන මේ eyedropper tool එකකින් අපිට මාක් කරගන්න පුළුවන්. ඊට පස්සේ නැවත slide එක වමට අරගෙන ඇවිල්ලා slide එක ටිකක් දකුණට අරගෙන යනකොට අපිට පේන්න පටන් ගන්නවා මේකේ කළු පාට පේන්න පටන් ගන්නවා. අපි ඒක අපි සලකුණු කරගන්නවා. නැවතත් eyedrop එකට ගිහිල්ලා shift key එක ඔබාගෙන ඒ point එක සලකුණු කරගන්නවා. ඊට පස්සේ තියෙන්නේ අපිට සරලව කරගත හැකි වුණා
කළු සහ අලු කළු සහ සුදු කියන වර්ණයන් දෙක. අපි දැන් බලමු කොහොමද අලු වර්ණය හරියට හඳුනාගන්නේ කියලා. ඒ සඳහා අපිට තව එක ක්‍රමයක් භාවිතා කරන්න වෙනවා. new layer එකක් add කරගෙන ඒක edit fill 50% gray කියන එක select කරලා okay කරගන්න. එතකොට මේ layer එක අලු වර්ණයෙන් අපිට පේන්න පටන් ගන්නවා. ඊට පස්සේ blending mode එක මේකට උඩින් තියෙන normal අපි ඒක change කර ගන්න ඕනේ difference කියන එකට. මේ ගැන පොඩි පැහැදිලි කිරීමක් කරොත් මේ blending mode එක difference කරාට පස්සේ මේකේ 150කට වඩා අලු පාට 150ට වඩා වෙනස් නම් විතරක් අපිට පේන්න පටන් ගන්නවා. එතකොට 150ට ආසන්නයට ලං වෙනකොට ඒ ස්ථාන අඳුරු කළු පාටකින් පෙන්වන්න පටන් ගන්නවා. ඊට පස්සේ අපි කරන්නේ නැවතත් threshold layer එකක් පාවිච්චි කරලා වමටම මේ ස්ලයිඩර් එක අරන් ගිහිල්ලා වමේ සිට දකුණට ස්ලයිඩ් එක අරගෙන එනවා. එනකොට අපිට ටිකක් ප්‍රමුඛ විදිහට පේන්න පටන් ගන්නවා. මෙන්න මෙතන මම එතන තෝරා ගන්නවා ඊළඟ අපේ පොයින්ට් එක විදිහට. දැන් අපි කළු අලු සහ සුදු කියන ස්ථාන ටික හඳුනාගෙන ඉවරයි. දැන් අපි නැවතත් curves adjustment tool එකට ගියා. අපි සුදු හඳුනාගත්තා මෙතන. සුදු select කරලා අපි එතන click කරගන්නවා. ඊට පස්සේ කළු අපි හඳුනාගත්තා මෙන්න මෙතන. එතන කළු select කරනවා. ඉන්පසු අලු අපි මෙතන select කරගන්න. දැන් ඔබට පේනවා අපි ඉතා පහසුවෙන් අපේ ඡායාරූපේ colors correct කරගත්ත ආකාරය. මම හිතනවා මේ පෙන්නපු වීඩියෝ එකෙන් ඔබේ ඡායාරූපකරණයේදී සංස්කරණය කර ගැනීමේදී උපකාරයක් වෙයි කියලා. බොහොම ස්තුතියි.